හෙලෝ ළමයි අද මම ඔයාලට අරගෙන ආවේ මගේ රියල් එක්ස්පීරියන්ස් එකක්. TVS ශ්‍රී ලංකාවෙන් ඔගනයිස් කරපු TVS රොනින් ලොන්ච් ඉවෙන්ට් එකට තමයි මං ඇවිල්ලා ඉන්නේ. ලංකාවෙන් මේ ඉවෙන්ට් එකට ආපු එකම ෆීමේල් රයිඩර් තමයි මම. ඉතින් මේ ලස්සන ඉවෙන්ට් එකට මට ඉන්වයිට් කරේ බයික් LK ටීම් එකෙන්. ඉවෙන්ට් එකේ ස්ටාර්ටින් එක තිබුණේ පෙටා ස්ටේෂන් එක පිටිපස්සේ වෙනම ස්පේස් එකක. ඉතින් මං වගේම මේ ඉවෙන්ට් එකට රොනින් බයික් එක රියල් එක්ස්පීරියන්ස් කරන්න තව රයිඩර්ස්ලා ගොඩක් ඇවිල්ලා හිටියා. ඒ විතරක් නෙමෙයි ඉන්දියාවලි ස්පෙෂල් ටීම් එකක් ඇවිල්ලා හිටියා අපිව ගයිඩ් කරන්න. ඉන්දියාවල ස්පෙෂල් ෆීමේල් රයිඩර් කෙනෙක් වෙන ආශාර නිසා මම මාරම එක්සයිටඩ්. සම්පූර්ණ රයිඩ් එක වෙන විදිහ අපිට මුලින්ම එක්ස්ප්ලেইন කළා රයිඩර්ස්ලා ඔක්කොම ගෲප් එකකට වෙන් කරනවා. ගෲප් A එක පෙටා ඉඳලා බින්කොටටත් ගෲප් B එක බින්කොට ඉඳලා ලොන්ච් ඉවෙන්ට් එක තියෙන හොටෙල් එකට. ඒ වගේම මේ රයිඩ් එකට ආපු හැම රයිඩර් කෙනෙක්ටම සේෆ්ටි ගියර් ජැකට්ස් පෑන්ට්ස් ඒ වගේම හෙල්මට්ස් ග්ලව්ස් ඒ ඔක්කොම ඕගනයිසින් ටීම් එකෙන් කලින්ම අරේන්ජ් කරලා දුන්නා. ඒ විතරක් නෙමෙයි හැමෝටම හම්බුණු මේ පෑන්ට්ස් ග්ලව්ස් ජැකට් හෙල්මට්ස් පවා අලුත් මේවා. හැමෝගෙම මෙෂර්මන්ට්ස් වලට කලින්ම අරගෙන තමයි අපිටම ෆිට වෙන්න මේවා අරේන්ජ් කරලා දුන්නේ. ඔයාලට මගේ ෆයිනල් ලුක් එක දැක්කාම පේනවා ඇති මේ ඉවෙන්ට් එක ගැන ඒගොල්ලෝ කොච්චර හිතලා තියනවද කියලා. මොකද රයිඩර්ස්ලා ඔක්කොම එකම වගේ. හැමෝගෙම සේෆ්ටි එක ගැන ඉවෙන්ට් එකේ රයිඩින් ක්ලිප්ස් වල ලස්සන ගැන වගේම බයික් එකට මැච් වෙන්න ලස්සනට හැමදේම අරේන්ජ් කරලා තියෙනවා. දැන් ගෲප් A එක රයිඩ් කරලා ඉවරයි. ගෲප් B එකේ ඉන්න මම දැන් රෙඩි වෙලා මගේ ටීම් එකේ අනිත් අයත් එක්ක බෙන්තෝට ඉඳලා අපේ රයිඩින් එක්ස්පීරියන්ස් එක ඔෆිෂියලි ස්ටාර්ට් කරන්න හදන්නේ. රයිඩ් එක ස්ටාර්ට් කරන්න කලින් ගෲප් B එකේ රයිඩර්ස්ලා ඔක්කොගෙම ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. TVS රොනින් එක දැක්කාම ඔයාලට පේනවා ඇති ක්ලාසික් ලුක් එකක් එක්ක මොඩර්න් ෆීචර්ස් මික්ස් කරලා ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකෙන්ම හැමෝගෙම ඇටෙන්ෂන් එක ගන්න හදපු බයික් එකක් කියලා කියන්න පුළුවන්. මගේ රයිඩින් එක්ස්පීරියන්ස් එක කොහොමද, බයික් එක කොහොමද, බයික් එකේ ෆුල් ඩීටේල් එක ඔයාලට මම එක්ස්ප්ලেইন කරනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ගෲප් B එකේ රයිඩ් එක පටන් ගන්නකොටත් දවල් වෙලා තිබුණ නිසා හැමෝම ලන්ච් එකට නැවතුණා. ලන්ච් එක අරගෙන ඉවර වෙනකොට හැමෝටම පොඩි රෙස්ට් එකක් හම්බ වෙලා තිබුණා. මොකද මං වගේම රයිඩ් එකට ආපු ගොඩක් රයිඩර්ස්ලාගේ පළවෙනි එක්ස්පීරියන්ස් එකක් තමයි මේ ඉවෙන්ට් එක. ලන්ච් එකෙන් පස්සේ ගෲප් B එක රයිඩ් එක ආයෙමත් කන්ටිනියු කරා. යන අතරතුර බීච් සයිඩ් එකෙන් බයික්ස් ටික බීච් එකට දාලා එතනදි බයික්ස් ටික එක්ක ලස්සන වීඩියෝ ක්ලිප්ස් ගන්න කට්ටිය වැලි නාගෙන ඇඩ්වෙන්චර් රයිඩ් එක්ස්පීරියන්ස් එකක් ගත්තා. අද අපි රයිඩ් කරන එක විතරක්ම නෙමෙයි මේ මුළු ඉවෙන්ට් එක පුරාම අපි අපේ එක්ස්පීරියන්ස් එක ඔයාලා එක්ක ෂෙයා කරගන්න ලස්සන වීඩියෝ ක්ලිප්ස්, ෆොටෝස් වගේ දේවල් අරගන්න ඕනේ. ඉතින් ඒ නිසා සාමාන්‍ය රයිඩ් එකකට වඩා මේක අපිට වෙනම එක්ස්පීරියන්ස් එකක්. අපේ ඊළඟ ස්ටොප් එක උනේ ගාලුකොටුව. ඉවෙන්ට් එකට ඉන්වයිට් කරලා තිබුණු ෆොරින් මොඩල්ස්ලාගේ ෆොටෝ ෂූට් එකක් ගාලුකොටුවේදී කරා. මොකද ඔෆිෂියල් ෆොටෝස් විදියට රොනින් එකත් එක්ක ෆොරින් අයගේ කරපු ෆොටෝ ෂූට් එක තමයි රිලීස් කරන්නේ.
ෆොටෝ ෂූට් එකත් කරලා ඉවරුණාට පස්සේ හැමෝම ආවා ලොන්ච් ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තියෙන අරලිය බීච් රිසෝට් ඇන්ඩ් ස්පා උණුවටුන රිසෝට් එකට. ඉවෙන්ට් එකට එන්ට්‍රස් වෙන තැන ඉඳලම මාරම ලස්සනට ඩෙකරේට් කරලා තිබුණා. ඉවෙන්ට් එක ස්ටාර්ට් එකම ට්‍රැඩිෂනල් පර්ෆෝමන්ස් එකකින් තමයි පටන් ගත්තේ. මියුසික් ලයිට්නින් සහ ස්ටේජ් සෙටප් එකත් එක්ක මුළු ඔඩියන්ස් එකම එන්ගේජ් වෙන විදියට හැම සෙග්මන්ට් එකක්ම ඕගනයිස් කරලා තිබුණා. To go unscripted. Then let's go unscripted. Here it is, ladies and gents. We're not just celebrating where we come from, but also where we are headed. I think you can clap a little bit louder and make a little bit more noise, ladies. ඉතින් අන්තිමට අපි බලාගෙන හිටපු ලොන්ච් ඉවෙන්ට් එකේ ශ්‍රී ලංකන් මාකට් එකට TVS Ronin එක ඉන්ට්‍රොඩියුස් කරලා දෙන ස්පෙෂල් ඉන්ට්‍රොඩියුසින් ඔෆර් ප්‍රයිස් එක තමයි මේ. TVS Ronin බයික් එක බයි කරන පළවෙනි කස්ටමර්ස්ලා 100 දෙනාට මේ බයික් එක රුපියල් 13,99,000කට මිලදී ගන්න පුළුවන්. ඒ ඔෆර් ප්‍රයිස් එකෙන් පස්සේ රෙගියුලර් සෙලින් ප්‍රයිස් එක 14,99,000යි. දැන් අපි මේ බයික් එක ගැන කතා කරමු. TVS Ronin කියන්නේ සාමාන්‍ය කමියුටර් බයික් එකක් නෙමෙයි. TVS එක මේ බයික් එක ඩිසයින් කරලා තියෙන්නේ මොඩර්න් රෙට්‍රෝ ලයිෆ්ස්ටයිල් මෝටර් සයිකල් එකක් විදිහට. ඒ කියන්නේ ඩේලි රයිඩ් වලට වගේම ටුවරින් වලටත් සිටි රයිඩ්ස් වලටත් ගැලපෙන ඕල් රවුන්ඩර් බයික් එකක් විදිහට. මේ බයික් එක 225cc සිංගල් සිලින්ඩර් ඔයිල් කූල් ෆුල් ඉන්ජෙක්ටඩ් එන්ජින් එකක් තියෙන බයික් එකක්. එන්ජින් එක ස්මූත් පවර් ඩිලිවරි එකක් දෙන්න ඩිසයින් කරලා තියෙන නිසා රයිඩර්ට රිලැක්ස් ෆීලින් එකක් දෙනවා. 5 ස්පීඩ් ගියර් බොක්ස් එක ස්ලිපර් ක්ලච්චර් එකක් තියෙන නිසා ගියර් ඩවුන් කරන වෙලාවට රයිඩ් එක තවත් ස්මූත් කරනවා, ස්පෙෂලි ට්‍රැෆික් එකකදී. සේෆ්ටි පැත්තෙන් ගත්තහම ඩුවල් චැනල් ABS, ෆ්‍රන්ට් එකේ USD ෆෝක්ස්, රියර් එකේ මොනෝෂොක් සස්පෙන්ෂන් නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට ලංකාවේ ඕන පාරක යන්නත් පුළුවන්. ෆීචර්ස් පැත්තෙන් ගත්තහම ෆුල් LED හෙඩ්ලැම්ප්, LED ඉන්ඩිකේටර්, LED ටේල් ලැම්ප්, digital instrument cluster, Bluetooth connectivity, navigation, call alert, message notification වගේ smart features ගොඩක් එකතු කරලා තියෙනවා. සීට් හයිට් එක ගත්තහම මිලිමීටර් 795ක් නිසා රයිඩර්ට කම්ෆර්ටබල් රයිඩින් පොස්චර් එකක් දෙනවා. ෆුල් ටැන්ක් කැපැසිටි එක ලීටර් 14ක් නිසා ලොන් රයිඩ් කරන අයට මේක හොඳ ඇඩ්වාන්ටේජ් එකක්. මගේ රියල් එක්ස්පීරියන්ස් එක ගැන කිව්වොත් මේ බයික් එක රයිඩ් කරපු ගමන්ම මට තේරුණේ මේක මාර ස්මූත් රයිඩින් පොසිෂන් එක නැචරල් ෆීල් එකක් දෙන නිසා දුර ගමනක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් විදිහේ හොඳ බයික් එකක්. TVS merchandise ඕන එකක් තිබුණා. එතන TVS branded jackets, riding shoes, gloves සහ තවත් accessories ටිකක් display කරලා තිබුණා. official event එකෙන් පස්සේ stage එකේ ලස්සන backdrop එකක් තිබුණා. launch event එකේ memories ටික capture කරගන්න, videos, photos ගන්න එක ලස්සන spot එකක් වුණා. අද දවසේ එන්න එක විදිහට fireworks වලින් event එක ලස්සන කරද්දී
විනායකට අවුට්ඩෝර් එක ලොකු ස්පේස් එකක් අපිට ඇරේන්ජ් කරලා තිබ්බා. ඕවර් බැලුවහම මේ බයික් ලොන්ච් ඉවෙන්ට් එකක් විතරක් නෙමෙයි. රයිඩ් එක්ස්පීරියන්ස් එක, කල්චර් පර්ෆෝමන්ස්, ප්‍රොෆෙෂනල් ප්‍රසන්ටේෂන් එක, ෆයර්වර්ක්ස් මේ හැමදේම එකතු කරලා කම්ප්ලීට් එක්ස්පීරියන්ස් එකක් ලබා දුන්න ඉවෙන්ට් එකක්. මේ වගේ ලොන්ච් ඉවෙන්ට් එකකට සහභාගී වෙන්න ලැබුණ එක ඇත්තටම මට අලුත් සහ හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මට මේ ඉවෙන්ට් එකට ඉන්වයිට් කරපු බයික් LK ටීම් එකටත් ඒ වගේම TVS ශ්‍රී ලංකා ටීම් එකටත් ගොඩාක් thank you. අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක ගැන වගේම TVS රොනින් බයික් එක ගැන ඔයාලා මොනවද හිතන්නේ කියලා කමෙන්ට් එකකින් කියාගෙන යන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ස්තුතියි.